ගෞතම බුදුන් වහන්සේ ලෝකයට කරුණාව, ප්‍රඥාව සහ සදාකාලික සැනසීම පෙන්වා දුන් ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රවරයෙකි. උන්වහන්සේ උපන්නේ ලුම්බිනි උයනේදී සිද්ධාර්ථ කුමරු ලෙසය. පියා සුද්ධෝදන මහරජු වූ අතර මව මහා මායා දේවියයි. උපන් විට ඍෂියන් අනාවැකි පැවසුවේ මෙම දරුවා මහා රජක හෝ ලෝකය බේරා ගන්නා බුදුන් වහන්සේ කෙනෙකු වනු ඇත යන්නයි. රජු තම පුතු දුක් දර්ශන නොදකින්නට මහා ප්‍රාසාද තුල සුවපහසු ජීවිතයක් ලබා දුන්නේය. සිද්ධාර්ථ කුමරු වැඩමින් දයාබර සහ බුද්ධිමත් තරුණියෙකු විය. ඔහු යශෝධරා දේවිය සමග විවාහ වී පසුව රාහුල කුමරුට පියෙකු විය. එහෙත් සියලු සැප සම්පත් තිබුණද ජීවිතයේ සැබෑ අර්ථය කුමක්දයි ඔහු සිතමින් සිටියේය. දිනක් නගරයට ගිය විට ඔහු වයස්ගත පුද්ගලයෙකු, රෝගියෙකු, මලසිරුරක් සහ සංසුන් භික්ෂුවක් දැකිය. මේ සතර පෙර නිමිති ඔහුට ජීවිතයේ අනිත්‍ය බව සහ දුකෙන් මිදීමට මාර්ගයක් සෙවිය යුතු බව අවබෝධ කරවීය. රාත්‍රියක බිරිඳ සහ පුතු නිදා සිටියදී සියලු ජීවීන්ගේ දුකට විසඳුමක් සොයා යාමට සිද්ධාර්ථ කුමරු ප්‍රාසාදය හැරගියේය. මෙය මහ බිනික්ම ලෙස හැඳින්වේය. පළමුව ඔහු දැඩි තපස් ජීවිතයක් ගත කළද එය නිවැරදි මාර්ගය නොවන බව තේරුම් ගත්තේය. එවිට මධ්‍යම ප්‍රතිපදාව අධික සැපවත් ජීවිතයත් අධික දුක්ඛාරී ජීවිතයත් අතර මැද මාර්ගය තෝරාගත්තේය. බෝධි වෘක්ෂයේ යට භාවනා කරමින් සත්‍යයේ අවබෝධ වනතුරු නැගී නොසිටිමි යයි අදිෂ්ඨාන කළේය. අවසානයේ ඔහු සම්මා සම්බුද්ධත්වයට පත්වා බුදුන් වහන්සේ බවට පත්විය. උන්වහන්සේ ලෝකයට චතුරාර්ය සත්‍ය උගන්වා දුන්නා. ජීවිතය දුක් සහිතය, දුකට හේතුව තෘෂ්ණාවයි, තෘෂ්ණාව නවතී නම් දුකද නවතීය, දුක නැති කරන මාර්ගය අෂ්ටාංගික මාර්ගයයි. බුදුන් වහන්සේගේ පළමු ධර්ම දේශනාව ඉසිපතන මිගදායේදී සිදුවිය. ඉන්පසු අවුරුදු 45ක් පුරා උන්වහන්සේ සියලු දෙනාටම සමානව කරුණාව, අහිංසාව සහ සත්‍ය ජීවිතය ගැන උගන්වා දුන්නා. අංගුලිමාල නම් දුෂ්ටයා පවා උන්වහන්සේගේ කරුණාවෙන් වෙනස් වී භික්ෂුවක් විය. කිසා ගෝතමීගේ කතාව මගින් උන්වහන්සේ මරණය සියලු දෙනාටම පොදු බව පෙන්වා දුන්නා. අවුරුදු 80 දී බුදුන් වහන්සේ පිරිනිවන් පෑහ. අවසාන වදන් වූයේ සියලු සංස්කාර අනිත්‍යය අප්‍රමාදයෙන් උත්සාහ කරමින් ඔබේ නිවන් සාක්ෂාත් කරගන්න යන්නයි. බුදුන් වහන්සේගේ දේශනා අදත් ලෝකයට ආලෝකයක් වේ. උන්වහන්සේ අපට උගන්වා දුන්නේ වෛරයෙන් වෛරය නිවෙන්නේ නැත, ආදරයෙන් පමණක් එය නිවෙයි. කරුණාවෙන් හා සත්‍යයෙන් ජීවත් වන විට සැබෑ සැනසීම ලැබිය හැකියි.